මගේ නම කසුන්. මම සාමාන්‍ය පෙළ ඉවර කරලා ගෙදර ඉන්න තරණෙක්. අපේ ගෙදරට එහා පැත්තේ නිවස ගොඩාක් කාලෙකින් පාළුවට ගිහින් තිබුණේ. හැබැයි ගිය සතියේ ඒ ගෙදරට අලුතෙන් පවුලක් පදිංචියට ආවා. ඒ පවුලේ හිටියේ අම්මයි තාත්තයි වගේම මාරම ලස්සන තරුණ අක්කා කෙනෙක් විතරයි. එයාගේ නම නිෂානි. නිෂානි අක්කා දැක්කම ඕනම කෙනෙක්ගේ හිත ඇදිලා යන රූපයක් එයාට තිබුණා. එයා ගෙදර ඉන්නකොට අඳින පළඳින විදිහට මගේ හිත එයාට ගොඩාක් හැදිලා ගියා. මේ කතාව අහන ගමන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නිෂානි අක්කා පදිංචියට ඇවිල්ලා දවස් 2-3ක් යනකොට මම එයාට hina වෙන්න පටන් ගත්තා. එයාත් මට මාරම ලස්සන hinaවක් දැම්මා. දවසක් එයා මල් පැලවලට වතුර දැමමින් ඉන්නකොට මම තාප්පේ ළඟට ගිහින් කතා කළා. අක්කලා කොහෙන්ද ආවේ කියලා මං ඇහුවා. එයා හරිම ලෙන්ගට හඩකිල් මට විස්තර කිව්වා. එයාගේ මිහිරි කටහඬ මගේ හිතට අමුතුම හැඟීමක් ගෙනාවා. ඉදා ඉඳන් අපි දෙන්න දකින වාරයක් පාසා කතා කරන්න පුරුදු වුණා. නිෂානි අක්කාගේ මහත්තයා රෝගී තත්ත්වයක් නිසා විදේශගත වෙලා ඉන්නේ කියලා එයා මට දවසක් කිව්වා. එයා ගෙදර ඉන්නේ හරීම පාළුවෙන් වගේම තනිකමෙන් කියලා මට එයාගේ ඇස් වලින් තේරුණා. මම නිෂානි අක්කට උදව් කරන්න පටන් ගත්තා. ගෙදරට බඩු ගේන්න තියෙනකොට මම මගේ බයිසිකලෙන් ගිහින් ඒ හැල්ල දේම කරලා දුන්නා. ඒ නිසා නිෂානි අක්කා මට ගොඩාක් ලං වුණා. අපේ ගෙදර අයටත් හොරෙන් අපි දෙන්න ෆෝන් අංක පවා හුවමාරු කරගත්තා. දවසක් සිකුරාදා රෑක නිෂානි අක්කගේ අම්මයි තාත්තයි නෑදෑහ ගෙදරක ගිහින් හිටියේ. නිෂානි අක්කා විතරයි ගෙදර හිටියේ. රෑ 9ට විතර එයා මට මැසේජ් එකක් දැම්මා. කසුන් මට තනියම ඉන්න බයයි. පොඩ්ඩක් මෙහෙ එන්න පුළුවන්ද කියලා. මගේ හිත එකපාරටම වේගෙන් ගැහෙන්න ගත්තා. මම කාටවත්ම නොදැනෙන්න හොරෙන්ම තාප්පයෙන් පැනලා නිෂානි අක්කලා ගෙදර ඇතුළට ගියා. එයා සාලේ ලයිට් නිවලා මම එනකම් බලන් හිටියා. දොර අරපු ගමන් නිෂානි අක්කා මාව ඇතුළට අරන් දොර වැහුවා. එයා එදා ඇඳලා හිටියේ හරිම සැහැල්ලු ලස්සන ගවුමක්. ඒ ආලෝකයේ ඇස්සේ එයා මාරම සරාගී විදිහට පෙනුණා. කසුන් ඔයා ආපු එක ලොකු දෙයක් කියලා එයා මගේ අතින් අල්ලගත්තා. එයාගේ අත මාරම සිනිදුයි. එයාගේ ඇඟෙන් ආපු සුවඳ මාව මත් කළා වගේ දැනුණා. අපි දෙන්න සාලේ තිබුණ සෝෆා එක උඩින් වාඩි වෙලා හිමින් කතා කරන්න පටන් ගත්තා. කතාව අතරතුර නිෂානි අක්කා මගේ උරහිසට හිස තියාගත්තා. මට මාරම තනිකමක් දැනෙනවා කසුන් කියලා එයා කිව්වා. මම එයාගේ උරහිස වටා මගේ අතේ යවලා එයාව මගේ පපුවට තද කරගත්තා. එයා මගේ දිහා බැලුවේ හරිම ආදරණීය බැල්මකින්. අපි දෙන්නගේ ඇස් එකිනෙකට යා වුණා. ඊට පස්සේ නිෂානි අක්කා මගේ තොල් මත එයාගේ තොල් තියලා හරිම ආදරණීය සිප ගැනීමක් පටන් ගත්තා. ඒට මගේ ජීවිතයේ මම ලබපු සුන්දරම හැඟීමයි. අපි දෙන්න සෝෆා එක මතදීම ලෝකයම අමතක කරලා එකිනෙකාගේ පහස විඳින්න පටන් ගත්තා. නිෂානි අක්කා මාව මාරම සතුටකින් පුරවලා දැම්මා. එයා මට ලබා දුන්නේ උණුසුම සහ ආදරය නිසා මගේ මුළු සිරුරම කිලිපොලා ගියා. එහා ගෙදර අක්කා එක මෙම් රහස් සැපක් ලැබෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. අපි දෙන්න කිසිම කලබලයක් නැතුව හරිම නිදහසේ ඒ ආදරණීය රාත්‍රිය රස වින්දා. සෝෆා එකේ ඉන්න නිෂානි අක්කා මාලා යාගේ නිදන කාමරයට එක්කගෙන ගියා. කාමරය ඇතුලේ තිබුණේ මාරම නිහඬ පරිසරයක්. අපි දෙන්න ඇඳ මත වැතිරිලා ආයෙමත් ආදරය කරන්න පටන් ගත්තා. එයා මාව මාරම විදියට තෘප්තිමත් කළා. පිරිමියෙක් විදියට මට ලැබුණු උපරිම සතුට එදා රෑ නිෂානි අක්කගෙන් මට ලැබුණා. අපි දෙන්න එකිනෙකාට බදාගෙන පැය ගණනාවක් පුරා ඒ රහස් සැප උපරිමෙන් වින්දා. පාන්දර 3 විතර වෙනකන් අපි දෙන්න ඒ කාමරයේ ඇතුලේ මාරම සතුටකින් ගත කළා. නිෂානි අක්කා මගේ පපුවට හිස තියාගෙන කිව්වා කසුන් ඔයා මගේ තනිකම සම්පූර්ණයෙන්ම නැටි කළා කියලා. මං එයාගේ නළල සුප ගැන එයාට තවත් ලං වුණා. අපේ මේ රහස් සම්බන්ධයේ එදා රෑ මාරම ශක්තිමත් බැඳීමක් බවට පත් වුණා. කාටවත්ම සැක නොහිතන විදිහට මම පාන්දර 4ට විතර හොරෙන්ම ආයෙමත් මගේ ගෙදරට ආවා. පහුවෙදා උදේ මම හැරෙනකොට මගේ ඇඟට මාරම සැහැල්ලුවක් පැනුණා. මම දවල් නිෂානි අක්කා වත්තට එනකම් බලන් හිටියා. එයා වත්තට ඇවිත් මගේ දිහා බලලා හරිම සරාගී විදිහට hina වුණා. ඒ hinaවේ තිබුණේ අපේ රහස් රාත්‍රියේ මතකයන් විතරයි. අපේ ගෙවල් වල අය හිතන්නේ අපි සාමාන්‍ය අසල්වැසියන් විතරයි කියලා.
හැබැයි අපි දෙන්න අතර තියෙන රහස් ආදරය දන්නේ අපි දෙන්න විතරයි. නිශානී අක්කගේ අම්මලා නැටි හැම වෙලාවකම මම එහෙ යනවා. අපි දෙන්න නිවසේ විවිධ තැන්වල ඉඳන් මාරම නිදහසකින් සතුටු වෙනවා. එයා මට රස්සට කෑම වීම හදලා දෙනවා වගේම මාව මාරම විදිහට සතුටින් තියෙනවා. එහා ගෙදර අක්කා මගේ ජීවිතේට ආපු එක මගේ වාසනාවක් කියලා මට හිතෙනවා. මේ රහස් සම්බන්ධයේ තියෙන ත්‍රාසය නිසා අපේ ආදරය දවසින් දවස තවත් වැඩි වෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ ත්‍රාසජනක සහ කුතුහලයේ පිරුණු ලස්සන කතා දිගටම අහන්න අපේ channel එක subscribe කරලා bell icon එකට click කරලා තියාගන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් අපිට කියන්න අමතක කරන්න එපා. මම ආයෙමත් දවසක තවත් මාරම ලස්සන කතාවකින් ඔයාලව හමු වෙන්න එන්නම්. එතෙක් හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා.